හොරෙක් වගේ. මෙතන ලයිට් එකක් නැහැ නේ ඊට පස්සේ. ඒකත් ඔන් කරගන්න. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර. Hi guys, welcome back to our YouTube channel. මේ vlog එක නම් හරිම ස්පෙෂල් vlog එකක්. මොකද මමවත් මගේ හස්බන්ඩ්වත් මීට කලින් සිරිපා කරුණා කරලා තිබ්බේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ මම මුලදිම හිතාගත්තා මේ අවුරුද්දේ නම් කොහොම හරි සිරිපා කරුණා කරනවාමයි කියලා. ඉතින් අපිට ඒකට වාසනාව ලැබුණා. අපි දෙන්නත් එක්ක අපේ මල්ලිලා දෙන්නත් මේ ගමනට එකතු වුණා. ඒ දෙන්නගෙනුත් චූටි මල්ලිත් අපි වගේම කෝඩුයි. ඉතින් කෝඩුකාරයෝ 3 දෙනෙක් එක්ක ලොකු මල්ලි නඩේ ගුරා විදිහටත් යන ගමන තමයි මේ ඔයාලට බලන්න හම්බ වෙන්නේ. ඉතින් අපි ගියපු දවසේ රෑ 1ට විතර තමයි කරුණා කරන්න පටන් ගත්තේ. අපි ගම්පහින් පිටත් උනේ හවස් 4ට විතර. නලතනියට ගිහිල්ලා රෑ 10ට විතර හොටෙල් එකේ පැයක් විතර නිදාගෙන ඉඳලා ඊට පස්සේ රෑ 1ට විතර තමයි අපි සිරිපාදේ කරුණා කරන්න පටන් ගත්තේ. ඉර සේවය බලන්න අපිට සිරිපාදේ උඩටම යන්න බැරි වුණත් මහගිරි දඹේ හරියදී තමයි අපිට ඉර සේවය දකින්න පුළුවන් වුණේ. හරියම ලස්සනට දකින්න පුළුවන් වුණා. මේ අපි ගියපු දවසේ සෙනග හිටියෙත් නැහැ. බලන්නකො පාරවල තියෙන නිදහස් ගතිය. ඉතින් උඩට යනකම් අපි හරිම නිදහසෙන් හරිම පිරිසිදුව හරිම සැහැල්ලුවෙන් තමයි මේ සිරිපා ගමන කරුණා කරේ. බතට කන්න බැරි බතලේ ගල කන්ද අලට කන්න බැරි අලගල්ලේ කන්ද හුනට කන්න බැරි උන්නස් කිරි කන්ද මෙකඳු තුනට නායක සම නොල කන්ද ලංකාවට අධිපති පර්වත මුදුනේ සිංහාසනේ වද මුනිදුට පහළ වුණේ පිහිටි සිරිපාදේ පර්වත කොන මුදුනේ ගංගා සතර පර්වතයෙහි උපත වුණේ සාදු උතුම් සැමටම බුත් සරණේ සාදු උතුම් සැමටම දම් සරණේ සාදු උතුම් සැමටම සංඝ සරණේ සාදු උතුම් සැමටම තුන් සරණේ සරණයි සැමටම බුද්ධං සරණයි සරණයි සැමටම ධම්මං සරණයි සරණයි සැමටම සංඝං සරණයි සරණයි සැමටම මේ තුන් සරණයි. මේ ගමනේදී ඉතින් අපි කෝඩු චාරිත්‍ර ඒ වතාවත් හරියටම ඉෂ්ට සිද්ධ කරගෙන තමයි සිරිපා කරුණා කළේ. උනාට ඒවා වීඩියෝ කරන්න නම් මතක තිබෙත් නැහැ. ඉන්දිකටු පාන හරිය පොඩි වීඩියෝ එකක් නම් ඉස්සරහට තියෙනවා. ඒ හැරෙන්න ඉතුරු එක චාරිත්‍රයක්වත් අපිට වීඩියෝ කරන්න මතක තිබ්බේ නැහැ. ඉතින් නගින කම්ම අපි සැරින් සැරේට එක ಜಾති කෑවා. මොකද සීතලත් එක්ක බඩගින්නකුත් එනවා. අනිත් එක මහා රෑ කවුරුවකුත් නැහැනේ වැඩි සෙනගත්. කිසිදා
ඇතුවාවාගේ පැතුමක සිතුවම් සිත ළඟ ඇඳුනා වගේ දැන් මට ඔබ නම් නැතුවම බැදුවා වගේ සිරිපා මළුවේ පිය ගැට පෙළ මත සඳමින් දුටුවේ ඔබ පසළොස් වත සිරිපාතේ වන්දවන්න උස ඔලියල් බැඳලා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් පැතුවා කිරියාහාර පූජාවට අලුත් සහල් පුදලා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් පැතුවා සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි සිරිමා බෝසාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි තෙද බල අනෝහස් ඇතේසේ පාදය තෙද බල පෙන්මා රකිනා දම් රාජ ගෞතම බුදුහිමි වැඩම වෝගිරිහි ඉදින් ආනන්දය මේ සසරේ බැලුවටයක් තරම් වූ සැපතක් වේ නම් මා සසර මෙතරම් ඝෝර දුකක් යයි නොවදාළමි කිසිදා නොලැබූ මෘදු හැඟුමක් වාගේ මට හිමි දේ ඔබ ළඟ ඇතුවාවාගේ පැතුමක සිතුවම් සිත ළඟ ඇඳුනා වගේ දැන් මට ඔබ නම් නැතුවම බැදුවා වගේ සිරිපා මළුවේ පිය ගැට පෙළ මත සඳමින් දුටුවේ ඔබ පසළොස් වත ගෙනාදයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර තබා යන්න එපා මහසෑ බිමනි සරු කර මන්නා හිතින් තේවී සම්බුදු සිරිපා මුල ගැටි වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොල සුරකිමු සමනොල පසිරි සුරකිමු සමනොල තොත් කෙලෙස් අකුසල් හැර තබා යන්න එපා මහසෑ බිමනි සරු කර මන්නා හිතින් තේවී සම්බුදු සිරිපා මුල ගැටි වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොල සුරකිමු සමනොල පසිරි සුරකිමු ලබා සත්වල පතයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනින්මවා පිනින්නේ බුදු හිමි පවා මුලයි පිනින් හෙටත් රැක
ගනුමැයි සමනොල මහසෑයයි පවා බැඳුම් ලබා සපල පතරයි හිතෙන් පවා වදින් වදින් හිතර සුරයයි පෙනෙන්නවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි පෙනෙන් හෙටත් දැක ගනුමැයි සමනොල මහසෑයයි කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලාමිව නුම කෙලෙසන්හයි අසිරිසුරකින් වූ සමනොල අසිරිසුරකින් වූ සමනොල අකුසල් හැරෙන්න සමායන්න පාමහස බිමනිසන් කර මනාහිතින් දේවී සම්බුදු සිරිපාමුල පැටි වන්දින් නොකිලි කර බිම සමනොල සුරකිනු සමනොල අසිරි සුරකිනු සමනොල සිරිපා කරුණා කරලා අපි පහලට එනකොට හවස 5 වගේ වුණා. ඉතින් ඇඟට තිබ්බ මහන්සියත් එක්ක අපි තීරණය කළා එදා රෑත් හොටෙල් එකේ නතර වෙලා පහවදා උදේ පිටත් වෙන්න. මොකද අපි දැන් එන දවසේදීත් අපි මේ හරියට එනකොට රෑ වුණානේ. ඉතින් අපිට පරිසරයේ තිබ්බ කිසි දෙයක් හරියට බලා ගන්න බැරි වුණා. ඉතින් පහවදා උදේම අපි පොහිනියල්ලයි සප්තකන්‍යා කඳුවැටි මේ දේවල් බලාගෙන පරිසරයේ සුන්දරත්වය බලාගෙනම තමයි ආපහු ආවේ. ඉතින් ඇත්තටම අපි එදා රෑ නතර වෙන්න ගත්ත තීරණය නම් ගොඩක් හොඳයි. ඉතින් මේ vlog එක මෙතනින් නතර කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. bye.